කලින් මහජන ආරක්ෂක ඇමතුමා අදහස් දැක්වුවා වගේම ඒ අනුරාධපුර රෝහලේ වෙච්ච සිද්ධිය මම හිතන්නේ අපි සියලු දෙනා කම්පණයට පත් කරන සිදුවීමක්. රෝහල් පරිශ්‍රය තුල නැත්නම් රෝහලේ Tamanගේ ඔන් කෝල් රූම් එක තුල තරුණ වෛද්‍යවරියක් ඒ වගේ අපරාධයකට ලක්වීම කියන එක අපි හැමෝමත් පුද්ගලිකව මෙතෙක් කල් එවැනි රෝහල් වැඩ කරපු වෛද්‍යවරයෙක් විදිහටත් මම හිතන්නේ ඉතාමත් කම්පණයට පත් කරන සිදුවීමක්. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතුමා කිව් විදිහට මේ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිද්ධ වෙනවා සහ සිද්ධ වෙනු ඇත බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒක ගත්තොත් එහෙම පුද්ගලික මම විතරක් නෙමෙයි මේකේ මගේ බිරිඳ ඒ ආකාරයේ ඔන් කෝල් රූම් වල නැවතිලා සේවය කරන වෛද්‍යවරයන් විසින් බැහැර වෙලා මගේ සොයුරිය එහෙම වැඩ කරන වෛද්‍යවරියක්. ඒ නිසා මේක මම හිතන්නේ අපි හැමෝටම ඊටාම බරපතල විදියට දැනෙන සහ හැමදාම අහන්න ලැබෙන්නේ නැති ආකාරයේ අපරාධයක්. ඒ නිසා මේකට අදාළ නීතිය මේකට අදාළ ක්‍රියාමාර්ග සියල්ල කඩිනමින් සහ උපරිමයෙන් ඉෂ්ට කරනවා කියලා බලාපොරොත්තු වෙනවා සහ අපි ආණ්ඩුවක් විදියටත් ඒකට දැඩිව ඒ ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි මහජන ආරක්ෂකතුමාත් ආයමතුමත් එක්කත් කතා කරද්දී ඒ සම්බන්ධව පුද්ගලිකව අපිට ලොකු විශ්වාසයක් ආවා. එතනින් එහාට ගියොත් එහෙම අපි දන්නවා මේවට අදාළව මේ වගේ සිදුවීම් වලට අදාළව ඇත්තටම ආරක්ෂක ඒ කියන්නේ මෙතනින් පස්සේ මම හිතන්නේ මේක හුදෙකලා සිදුවීමක් වෙන්න පුළුවන්. නමුත් මෙවැනි සිදුවීම් වලට අදාළ පසුබිම එක පැත්තකින් අපි දැන් හිතන්න නැතුව හරි නැත්නම් කාලයක් තිස්සේ ගියපු විදියට හරි රෝහල් වල ආරක්ෂක තත්වය රෝහල් ඇතුලේ ආරක්ෂක තත්වය ඒවා සිද්ධ වෙන ආකාරය සහ ඒවා සම්බන්ධයෙන් මම හිතන්නේ නැවත සිතා බැලීමක් මැදිහත් වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ යුතු කරන්න නියමිතයි. එතකොට ඒවා සම්බන්ධව තව දුරටත් මේ රෝහල් වල නිල නිවාස මේ ඔන් කෝල් රූම් ඇතුළු මේ සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට සෞඛ්‍ය විතරක් නෙමෙයි මේ සිද්ධියෙන් අපි පාඩමක් ඉගෙනගෙන සියලුම සේවකයන්ගේ රජයේ සේවකයන් ඇතුළු සියලුම සේවකයන්ගේ රජයේ ආයතනවල ආරක්ෂක තත්වය තහවුරු කරන්න විශේෂයෙන් ආරක්ෂාවක් අවශ්‍ය කාන්තාවන් වගේ රැය වැඩමුළු නිරත වෙලා ඉන්න තැන්වලට ඒවා තවදුරටත් වැඩි කරන දාල ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ වගේම අනික් පැත්තෙන් මම හිතන්නේ රෝහල් පද්ධතිය ගැන අපිට තියෙන අත්දැකීම ගත්තොත් ඒකත් කියන්න ඕනේ අවුරුදු 10 15 20 30 මම අන්තිමට වැඩ කරලා දිනවතිලා හිටිය අවුරුදු 35ක් විතර පරණ ක්වාටර්ස් එකක. එතකොට ඒ වගේ තත්වයක් ඔබ ඕනම රෝහලකට ඇවිදලා ගියොත් රෝහලේ ඉස්සරහා පැත්ත හොඳට තිබුණට රෝහල් වල මාත් එක මම හිතන්නේ හැමෝම එකඟ වෙනවා රෝහල් වල ක්වාටර්ස් වෛද්‍යවරුන්ට හෙදෙහෙදියන්ට අනිකුත් සේවකයන් නැවතිලා ඉන්න තියෙන නවාතැන් බොහොම පරණ බොහෝ රෝහල් වල බොහොම පරණ පිළිසකර නොකර පිටිපස්සේ කැලෑ වැදිච්ච එහෙම තත්වයක් තමයි තියෙන්නේ. ඒතකොට එහෙම තත්වයක් තමයි අපි මේ රට බාරගනිත් තිබුණේ. මම හිතන්නේ අයවැයේදීත් අපේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යතුමා අයවැය කතාවේදී ඉතාම පැහැදිලිව කිව්වා මේ අවුරුද්දේ විශාල මුදලක් රෝහල් වල නිල නිවාස සහ ඒ ඔන් කෝල් රූම් ආදිය ප්‍රතිසංස්කරණය කරන්න වෙන් කරලා තියෙනවා කියලා. මේ සිදුවීමත් එක්ක ඒ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කරලා අවශ්‍ය නම් තව මුදල් වෙන් කරලා මේක කරගෙන යනවා කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා.